තාමත් කුසේ තියන් පාන්සලේ බෝධිය ගාව වෙන්ඩා සතියක් පුරා නොකඩව බෝධිය නාව අංගුලිමාල පිරිතත් අහගෙන කුසියෙන් එළියට ආව දැකලා නැත්තෙම උඹලා පන්සලේ මහා කරුණාව වනට මලගමට වෙනසක් නැතිවයි වැඩියේ සමහරු ගුණකද වෙනවා තංකුඩටත් අඩියේ අකම්පිත මනසින් පන්සලේ ළඟ පඩියේ පොපත් එක්කම ඉන්නවා සිංයා තාම කොඩියේ නංගිත් එක්කලා කතා කරලා හොටෝ එකක් ගහලා බලාගෙන හවස් වෙද්දි Facebook එකේ දාලා සමලව් පෝස්ට් ට්‍රොලින් සම්මානයකු දෙයිලා ඒත් නොවේ දුකකදී උඹලට පිටු පාලා ඇහෙනේ හා ලෝකේ තවත් දේවල් බොහෝ ඇති වටපත්තින් කතා ඇති පිළිතුරක් නැති කෑවේ මකුණයි උඹලා ඔක්කොම මකුණන් මරන්න නැති ඇල්ෆා බීටා උපසක FB එකේ නිවන් යති නොදුන්න අදින්න පුබ්බක පැත්තේ නොදන්න බුදුබණ කතා කිය දිරිදෙනවා චිත්තේ සුදින්නයි උදයි ගැනයි මොනාද කියෝලා ඇත්තේ බුදුන් දවසේ වෙලාවටයි FB තිබුණේ නැත්තේ සංසාර චාරිකාවේ දුටු පින්සාර දර්ශනේ සංතාන ගිල්වමින් නිවූ සද්ධර්ම සාගරේ නිර්වාණ මාවතේම ගෙවෙන ආර්ය ජීවිතේ පුඤ්ඤාකයේ ප්‍රභාතයක් සමාන ලෝකයේ බුදුබණ වෙනම තැනක උඹලා හිව්වෙම ආතල් ධර්මය දෙසන තැනවට කරගත්තේ බෝතල් කොරින් කකුල් වගේ ලෝකල් ඇද බේගල් සංසාරෙම සීරිස් පුතා උඹලට දිල්තෝ පාගල් එයා කරන්න පව් එයාට මොකෝ මගුල් වෙන්න හිතා උඹ හිත හදාගනින් දැනගෙන මේ දර්ශනය වෙනම එකක් කෙලෙස් උගුල්ලන දහමට වඩා මුන් දැකේ එලියන්ස්ලා උඩයන කම්බාර දෙයෝ වගේ රැකගත්ත ගම්මාන නිර්මාණ එක ඔළුවෙන් කෝ සම්මාන අම්බානක් සුදුවතින් දඩමස් හංගාන ලොන් ගාන රමහන වෙද්දි දැකේ නැද්ද අංගාන හොඳ නරක කෙස් ගහක පරතරේ ඇතේ හතේ හත හිතුන වුටත් හරි ගිහින් ඇතේ අතේ සතේ නැති වුණත් අම්මා කිව්වා පුතේ බුදුහාමුදුරුවෝ හිතේ පිරිත් නුල අතේ හරවන්නේ සිවුරු පොඩි වරදක් දැකොත් හරි ඔරවන්නේ ගොරවන්නේ සිංහයෝ ළඟදී නරි පුරවන්න බැරි කොරුවක් ගැහුවට ඉරි දරහන්නයි ලෙසි හැබැයි පොරවන්නයි බැරි සංසාර